ආයිබෝවන් හැමෝටම අද අපි මේ ගෙනේන විශේෂ විග්‍රහයට ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නවා. වෙසක් කිව්වම අපිට එකපාරටම මතක් වෙන්නේ ලස්සනට පත්තු වෙන වෙසක් කූඩු, තොරණ, දන්සල් වගේ දේවල්නේ. හැබැයි අද අපි සූදානම් වෙන්නේ ඒ මතු පිටින් පේන සැමරුම් වලින් ටිකක් එහාට ගිහින් මේ බාහිර ආලෝකයේ ඉඳන් අපේම අභ්‍යන්තරය දිහාට හැරිලා බලන හරිම ගැඹුරු ගමනක් ගැන කතා කරන්නයි. මේක නිකන් ආගමික උත්සවයක් විතරක් නෙවෙයි. අපේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන් දර්ශනයක්. හරි අපි වෙඩි කතා නැතුව මේ ගැන බලමු. අද අපි ප්‍රධාන කාරණා 4ක් ඔස්සේ මේ විග්‍රහය ඉදිරියට අරගෙන යනවා. පළවෙනියටම මෙහි ඓතිහාසික පසුබිම, ඊළඟට අපි කවුරුත් දන්නා වෙසක් කූඩුවේ හැංගිලා තියෙන දර්ශනය, තුන්වෙනියට කලාව තුලින් මතුවෙන භක්තිය සහ අවසාන වශයෙන් සිල් සමාදන් වීමේ පිළිවෙත ගැන අපි අද කතා කරනවා. අපේ පළවෙනි මාතෘකාව තමයි ඓතිහාසික පසුබිම, එහෙමත් නැත්නම් තෙමංගුල්ල ආලෝකමත් කිරීම කියන කාරණය. මේ සාමකාමී ආලෝකීය මංගල්‍ය ආරම්භ වෙන්නේ කොතනින්ද කියන එක අපි මුලින්ම අවබෝධ කරගන්න එක ගොඩක් වැදගත්. මේක ඇත්තටම හරිම පුදුම සහගත කාරණයක්. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධානතම සන්ධිස්ථාන තුනම සිද්ධ වෙන්නේ එකම දවසක. ඒ කියන්නේ වෙසක් පුර 15වක පොහොය දවසක. ලුම්බිනි සල්ලුයනේ ඉපදීම, ඊට අවුරුදු 35කට පස්සේ බුද්ධ ගායාවේ ඇසතු බෝධි මූලයේදී සියලු කෙලස් නැසලා සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ අවුරුදු 80 දී කුසිනාරානුවර උපවත්තන සල්ලුයනේදී පිරිනිවන් පෑම කියන මේ අසිරිමත් තෙමුගුලම අපි අද වගේ දවසක සිහිපත් කරනවා. මේ සිදුවීම් තුනම එකම දවසක යෙදීමම කොච්චර සුවිශේෂීද නේද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ තෙමුගුලට අමතරව ශ්‍රී ලංකේකියන් විදිහට අපිට වෙසක් කියන්නේ තවත් විදි ගණනාවකින්ම වැදගත් දවසක්. ශාසන ඉතිහාසයේ දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ මණියක්හිත නාරජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරලා තමන් වහන්සේගේ තුන්වැනි ලංකා ගමනය සිද්ධ කරන්නෙත් වෙසක් දවසක. ඒ විතරක් නෙවෙයි, සමනල කඳු මුදුනේ සිරිපා සලකුණ පිහිටවීම සහ අපේ ඉතිහාසයේ ලොකුම හැරවුම් ලක්ෂයක් වෙන විජය රජු ඇතුළු පිරිස ලංකාවට පය තියන්නෙත් හරියටම මේ වගේම වෙසක් පොහොය දවසක කියලා වංශ කතාවල සඳහන් වෙනවා. හොඳයි, දැන් අපි යොමු වෙන්නේ අපේ දෙවෙනි මාතෘකාවට. ඒ තමයි වෙසක් කූඩුවේ දර්ශනය. එහෙමත් නැත්නම් අටපට්ටම කියන අපේ සාම්ප්‍රදායික නිර්මාණය විග්‍රහ කිරීම. දැන් මෙතන තියෙන හරිම රසවත් කාරණය තමයි මේ අපි හැමෝම හදන හැමෝම දකින අටපට්ටම කියන වෙසක් කූඩුවේ හැංගිලා තියෙන තේරුම. අට සහ පට්ටම, එහෙමත් නැත්නම් හැඩය කියන වචන දෙක එකතු වෙලා තමයි මේ නම හැදිලා තියෙන්නේ. මේක නිකම් උණබට ටිකක් කපලා සවුකොළ අලවල හදන ලස්සන සැරසිල්ලක් විතරක්ම නෙවෙයි. මේ සරල හැඩය ඇතුලේ බෞද්ධ දර්ශනයේ තියෙන ලොකුම ඉගැන්වීමක් හංගලා තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඇත්තටම මෙහි තියෙන වැදගත්ම කාරණේ වෙන්නේ මේකයි. මේ අටපට්ටම හදද්දී හරි මැදින් අපි හදන ප්‍රධාන සමචතුරස්‍ර 4 තියෙනෝනේ. ඒක නිකම්ම කූඩුව හයි කරලා තියාගන්න හදන රාමුවක් නෙවෙයි. ඉන් නිරූපණය කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූලිකම ඉගැන්වීම වෙන චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ ජීවිතය කියන්නේ දුකක් බව, ඒ දුකට හේතුව අපේ තියෙන ඇලීම, එමත් නැත්නම් තෘෂ්ණාව බව, මේ තෘෂ්ණාව අත්හැරියොත් දුක නැති කරන්න පුළුවන් බව සහ ඒ වෙනුවෙන් අපි අනුගමනය කරන්න ඕනේ ප්‍රායෝගික මාර්ගය කියන කාරණා 4 මේ රාමු 4ෙන් සංකේතවත් වෙනවා. අපි දැන් බලමු මේ නිර්මාණය තවදුරටත් ගොඩනගෙන්නේ කොහොමද කියලා. අර චතුරස්‍ර 4 වටේට අපි ත්‍රිකෝණ 8ක් හෙදෙනෝනේ. ඒ 8ෙන් සංකේතවත් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ මාර්ගය ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. ඒ තමයි ප්‍රඥා, ශීල සහ සමාධි. යහපත් දැක්ම සහ කල්පනාව ප්‍රඥාවටත්, යහපත් වචනය කර්මාන්තය සහ ආජීවය ශීලයටත්, ඒ වගේම යහපත් උත්සාහය සිය සහ සමාධිය මානසික ශික්ෂණයටත් අදාළ වෙනවා. මේක හරියටම අර වෙසක් කූඩුවෙන් එළිය විහිදෙනවා වගේ අපේ ජීවිතේ නිවැරදි ප්‍රඥාව කරා අරගෙන යන පියවර 8ක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ වගේම ඔයාලා කවදා හරි කල්පනා කරලා තියෙනවද ඇයි මේ අටපට්ටමේ උඩින් සහ යටින් හිඩස් දෙකක් තියෙන්නේ කියලා? ඒක ඇතුලේ තියෙන ඉටිපන්දමට හුළඟ යන්න විතරක් නෙවෙයි. ඉහළ විවරයෙන් නිරූපණය වෙන්නේ ඉපදීම සහ ජීවිතයේ ආරම්භය. ඒකෙන් උඩට එන ආලෝකය හරියට අපේ ජීවිතයේ බලාපොරොත්තු වගේ. හැබැයි පහළ විවරයෙන් සංකේතවත් වෙන්නේ මරණය, එමත් නැත්නම් ජීවිතයේ අවසානය. අර ඉටිපන්දම නිවිලා යද්දි මේ කියන ආලෝකය වගේම අපේ ජීවිතයත් తాවකාලිකයි කියන එකත්, අවසානයේ අපි හැමෝම ඒ නිහඬ බවට පත්වෙනව කියන එකත් මේකෙන් හරිම අපූර්වට කියා දෙනවා. මේ ඔක්කොම කරලා අපි කූඩුව වටේට ලස්සන රැලි එල්ලෙනවනේ. මේ සුළඟට හැමින් සැලෙන රැලි වලින් කියවෙන්නේ අපේ ජීවිතයේ ඇතිවෙන නොසිතූ උස්පහත් වීම සහ වෙනස් වීම ගැනයි. ජීවිතය කියන්නේ කවදාවත් එකම විදිහට එකම රේඛාවක යන දෙයක් නෙවෙයිනේ.
මොනතරම් ප්‍රශ්න අභියෝග ආවත් ඒවා හරිම නිහතමානීව උපේක්ෂාවෙන් සහ සමබරව දරාගන්න ඕනේ කියන එක මේ සරල සැරසිලි වලින් පවා අපිට මතක් කරලා දෙනවා. ඇත්තට මේක හරිම ගැඹුරුයි නේද? හරි. අපේ තුන්වෙනි කොටස වෙන්නේ කලාව තුලින් දිවෙන භක්තිය සහ ගීතයෙන් පිබිදෙන ප්‍රමෝදය කියන කාරණය. වෙසක් උත්සවයේ දිහා බලන්න පුළන් තවත් ලස්සන කෝණයක් තමයි මේ කලාව කියන්නේ. බොදු බැතිගී හරහා අපේ කලාකරුවන් බුදුගුණ වෙනෙහි කරපු විදිහ අතිශය මනරම්. මේකට හොඳම උදාහරණයක් තමයි අපි කවුරුත් අහලා තියෙන බුද්ධ දිවාකරයානෝ කියන අග්‍රගණ්‍ය ගීතය. 1962 අවුරුද්දේ රන්මුතු දූව චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වුණු මේ ගීතය පණ්ඩිත් අමරදේවයන්ගේ ඒ ගැඹුරු කටහඬින් ඇහෙද්දී අපේ හිතවලට දැනෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් ලොකු ශාන්තියක්. බුද්ධ දිවාකරයානෝ කියන වචනේ තේරුම වෙන්නේත් බුදුරජාණන් වහන්සේව මුළු ලෝකයටම ආලෝකය දෙන හිරු මණ්ඩලයක් විදිහට දකින්න එකයි. මේ ගීතේ පදමාලාව දිහා ටිකක් අවධානයෙන් බලන්න. මේක නිකම් සින්දුවක් නෙවෙයි. හරියට බුද්ධානුස්සති භාවනාවක් වගේ. මේ පදවලින් කියවෙන විදිහට බුදුන් වහන්සේ මායාව පරාජය කරන්නේ ආයුධ වලින්වත් කායික ශක්තියෙන්වත් නෙවෙයි. උන්වහන්සේගේ ඒ කරුණා සීතල මෙද්දාරා බලෙන්. මේ වගේ කාව්‍යමය රූපක අහද්දී ඉබේටම වගේ අපේ මනස අතිශය ගැඹුරු සමාධියකට අභ්‍යන්තර නිහඬියාවකට පත්වෙනවා. කලා නිර්මාණයකට පුළුවන් වෙලා තියෙනවා අපිට ඒ අභ්‍යන්තර සාමය läගා කරලා දෙන්න. දැන් අපි පිවිසෙන්නේ මේ විග්‍රහයේ අවසාන වගේම වැදගත්ම කොටසට. ඒ තමයි සිල් සමාදන් වීමේ පිළිවෙත හරහා අපේ අභ්‍යන්තර ආලෝකය වර්ධනය කරගන්න ආකාරය. අපි මෙච්චර වෙලා කතා කරපු ඒ දාර්ශනික ඉගැන්වීම් ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සිල් සමාදන් වීම. දැන් අපි කාර්යබහුල ජීවිතයක් ගත කරන අයනේ. ඉතින් පොහොය දවසක් මේ වෙනුවෙන්ම වෙන් කරගන්න එක තමයි වඩාත් ප්‍රායෝගික. ගෙදර දොරේ වැඩ කැටියුතු කලින් දවසේම ඉවර කරලා තියාගන්න එකෙන් පහුදාට හිතට එන ලොකු බරක් අඩු වෙනවා. ඊට පස්සේ පිරිසිදු සුදු ඇඳුමක් ලෑස්ති කරගෙන පාන්දරම නැගිටින්න වෙනවා. ඔව්, නිවාඩු දවසක් වුණත් පාන්දර 4ට 5ට විතර හැරෙන්න වෙනවා. ඊට පස්සේ උදෑසන ආහාරය කලින්ම අරගෙන 6 වෙන්න කලින් සිල් සමාදන් වුණාම දවසේ ඉතුරු කාලය සම්පූර්ණයෙන්ම භාවනාවටයි ධර්මයේ ශ්‍රවණය කරන්නයි අපිට යොදා ගන්න පුළුවන්. මේ අතර අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කාල සීමාවක් තියෙනවා. ඒ තමයි දවල් 12ක්. ඇයි මේ 12ට කලින් දවල් දානේ? එහෙමත් නැත්නම් කෑම එක ගන්න ඕනේ කියන්නේ? සාමාන්‍යයෙන් අපි ගන්න ආහාරයක් දිරවන්නේ පැය 4ක් විතර යනවා. ඉතින් දවාලට පරක්කු වෙලා කෑම ගත්තොත් ශරීරයට දැනෙන අපහසුතාවය නිසා භාවනා කරද්දී මනසේ ඒකාග්‍රතාවය පවත්වා ගන්න අමාරු වෙනවා. ඒකයි මේ වෙලාව ගැන මෙච්චර සැලකිලිමත් වෙන්නේ. සමහර අයට හිතෙන්න පුළුවන් පස්වරුවේ ආහාර නොගෙන ඉන්න එක එහෙමත් නැත්නම් විකාල භෝජනෙන් වැළකීම කියන්නේ නිකම්ම බඩගින්න ඉන්න එකක් කියලා. හැබැයි ඇත්තට මේක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ලෝකේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට මුල තමයි දේවල් කෙරෙහි අපි තියෙන තෘෂ්ණාව. විශේෂයෙන්ම ආහාර කෙරෙහි තියෙන තෘෂ්ණාව. ඉතින් මේ විකාල භෝජනෙන් වැළකීම කියන්නේ ඒ තෘෂ්ණාව පාලනය කරන්න, කුසගින්න ඉවසන්න පුරුදු වෙන්න සහ අපේ මනසේ ශක්තිය ගොඩනගා ගන්න කරන අතිශය ප්‍රබල මානසික අභ්‍යාසයක්. මේ විග්‍රහය අවසන් කරන්න කලින් අපි හැමෝම එක මොහොතක් මේ ගැන කල්පනා කරලා බලමු. වෙසක් සමය ඉවරුණාම අපේ ගෙවල් වල එල්ලලා තියෙන වෙසක් කූඩුවල ආලෝකය ටිකෙන් ටික මෙකිලා යාවි. හැබැයි ඒ කූඩුවෙන් අපි ඉගෙනගත්ත චතුරාර්ය සත්‍යය, අර ගීතයෙන් මෙනෙහි කරපු මහා කරුණාව, සිල් සමාදන් වීමෙන් අපේ හිතේ ඇතිවුණු ඒ හික්මීම කියන දේවල් අපේ ඇතුළාන්තය ආලෝකමත් කරනවා. ඉතින් මේ අභ්‍යන්තර ආලෝකය හෙට ඉඳන් අපේ එදිනෙදා ජීවිතයේ එන අභියෝග ජය ගන්න වඩාත් යහපත් මිනිස්සෙක් විදියට ඉස්සරහට යන්න කොහොමද අපි පාවිච්චි කරන්නේ? මේ ප්‍රශ්නය ඔබේ හිතට ඉතුරු කරමින් අද අපි සමුගන්නවා. හැමෝටම තෙරුවන් සරණයි.